හෙලෝ ළමයි. ඔන්න ගොඩක් කාලෙකින් කියන්නේ ගොඩක් කාලෙකින් මං ඔයාලව බලන්න ආවා. අමතක වෙලා නෙමෙයි හිටියේ. මං වැඩ ගොඩාක් එක්ක බිසී වෙලා හිටියේ. එහෙනම් එන්නකෝ මාත් එක්ක. චූටි මුවපැටියෙක් තේවත්ත මැද්දෙන් කලබලෙන් දුවගෙන යනවා බය වෙලා වෙන්නේ නැති අම්මව හොයාගන්න බැරුව. මේ ඉන්නේ ප්‍රභානි. ඉතින් මං ඇවිල්ලා ඉන්නේ කොහේ කියලාද ඔයාලා හිතන්නේ? මං ඉන්නේ බදුල්ලේ. මං කලිනුත් බදුල්ලේ ඉඳන් ගෙනාපු vlogs තියෙනවා. ඔයගොල්ලෝ ඒවා බලලා නැත්නම් ගිහින් ඒවත් බලලා එන්න. ඒ vlogs වලත් මං ලස්සන තැන්වල ඇවිදලා තියෙනවා. අද මම ඉන්නේ මගේ මේ යාළුවගේ ගෙවල් ළඟ. ඉතින් බලන්නකෝ හරිම සුන්දර සීතල හිත නිවන ලස්සන පරිසරයක් තමයි මේක. මට මේ පරිසරය නුහුරුණු පුරුදුයි. ඒ වගේම ඔයගොල්ලෝ මේක බලන ගොඩක් කට්ටියටත් මේ වගේ පරිසරයක් නුහුරුණු පුරුදු ඇති. මොකද අපි සේරම ඉන්නේ බදුල්ලේ නෙමෙයිනේ. මං මේ ලස්සන පරිසරය ලස්සනට විඳිනවා වගේම මං ඔයාලවත් ඒ ලස්සන විඳින්න අරගෙන යන්නම්. මෙයා මට ලස්සන තැන් ගොඩක් පෙන්නවා. මං ඔයාලටත් ඒ තැන්වලට අරගෙන යන්නම්. අම්මෝ මේ වතුර නම් පුදුම සීතලයි. දැන් වෙලාව දවල් 12ට වගේ ඇති. හැබැයි පුදුම සීතලක් තියෙන්නේ. ගොඩක් වෙලාවක් අත තියාගෙන හිටියොත් අත හිරිවැටෙන තරම් සීතලයි. හැබැයි ඉතින් ඒ කොච්චර සීතල වුණත් මෙහෙම පරිසරයක් එක්ක සීතල වතුර තියෙන තැනක් දැක්කොත් කකුල් දෙක වතුරට දාලා ටික වෙලාවක් ඉන්නතෝ යන පුරුද්දක් නම් මට නෑ. මේ වතුර හරිම පැහැදිලි. හරිම පිරිසිදුයි. මොකද මේවා ස්වභාවිකවම කඳුමුදුන් ගස් ගල් වලින් ස්වභාවිකවම පිරිසිදු වෙලා එන වතුර. ඉතින් හතර වටේටම කොළ පාට පරිසරයකුයි කුරුල්ලෝ කෑ ගහන සද්ද එක කුරුල්ලෝ ಜಾති ඉන්නවා. ඉතින් එයාලගේ තියෙන එක සද්ද ඒ සද්දත් එක්ක මේ වතුර ගලාගෙන යන සද්දේ මේවා සේරම එකට හිතට දැනෙද්දී කියා ගන්න බැරි සැහැල්ලුවක් සහනයක් තමයි දැනෙන්නේ. මං කියවනේ අර පෙන්නන්නේ ඒ වතුර තිබුණු තැන. ඉතින් වැඩ ගොඩක් එක්ක හිර වෙලා හිටිය මං මේ වගේ ෆීලින් එකක් දෙන තැනකට මේ වගේ කාම් ෆීලින් එකක් දෙන මේ වගේ ග්‍රීනිෂ් වයිබ් එකක් තියෙන තැනකට ආපුවම ඒ ස්ට්‍රෙස් එක කොහෙට අතුරුදහන් වෙලා ගියාද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. දැන් නම් මේ හවස අපි යනවා චුට්ටක් ඇවිදින්න. මෙයාලගේ ගෙදර හතර වටේටම තියෙන තේ වතු. හවසට ඉරවුවල ආවට වැටිලා ඒත් එක්කම තියෙන සීතත් එක්ක මේ පරිසරය හරි අපූර්වට විඳින්න පුළුවන්. ඉතින් මේ පාර දිගටම ලස්සන මල් වර්ගයක් හැදිලා තියෙනවා. මං ඒකේ නම නම් දන්නේ නැහැ. ගොඩක්ම තිබ්බේ රෝස පාටයි සුදු පාටයි මල්. මං ඒ ලස්සන මල් ටිකකුත් කඩාගෙන කොහෙද ගියේ කියලා බලන්නකෝ. අන්නාර මව දාලා දුවලා මාත් ඉතින් දුවගෙන ගියා. අතරමං වුණොත් එහෙම මේක මැද්දෙන් යන්න එන්න පාරක්වත් හොයාගන්න බැරි වෙනවා. මොකද හැම තැනම පාරවල් ගොඩක් තියෙනවා. බලන්නකෝ මේ උඩට නැග්ගහම කොච්චර ලස්සනට මේ තේවත්ත පේනවද කියලා. අර පහලින් පේන්නේ ප්‍රධාන මාර්ගය. හැබැයි මේ උඩට වෙන්න ඒ තේවත්ත හරිම ලස්සනයි. ඒක කියාගන්න බැරි හැඟීමක්. මේ වගේ පැත්තකින්න කෙනෙක්ට නම් ඒවා හරිම සාමාන්‍ය දේවල් වෙන්න පුළුවන්. මොකද චූටි කාලේ ඉඳන් දකින දේවල්ද මේගොල්ලෝ. ඒ වුණාට මට නම් එහෙම නෑ. බලන්නකෝ මේ තේවත්ත උඩටම වෙන්න තිබුණේ ලස්සන පන්සලක්. ඉතින් ඒ පන්සල නිල් පාට අහස කොළ පාටට පිරුණු තේවත්ත මේ මැද්දෙන් ඒක හරිම අමුතු වයිබ් එකක්. ඒක විඳින්නම ඕනේ.
ඉතින් ඒ සීතලේ ඇවිල්ලා අපි නිකන් හිටියේ නෑ. හැදුවා රසම රස දියුල් චට්නි එකක් නයි මිරිස් එහෙම දාලා මේක නම් පුදුම රසක් තිබුණේ. ඔයාලත් try කරලා බලන්න. හරිම රසයි. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න.